අයිබෝන් ඔයාලා හැමෝටම අද මම දවසේ ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශිෂ්ට පියවර කියන පොත ගැන කැලුම්වැලිගම මහත්මයා ලියපු. ඉතින් මේ කතාව ඇතුළේදී මට ඔයාලට කියන්න තියෙන්නේ අපි ජීවිතය ඇතුළේ ගොඩක් වෙලාවට නෝමල් දේවල් මතක තියාගන්න උත්සාහ කරනවා. සහ අපි ෆෝන් එක ඇතුළේ නෝට් එකක් දාගන්නවා. ඒ විදිහට අපි ජීවිතය ඇතුළේ දේවල් හරියම ලේසියෙන් කරන්න උත්සාහ කරනවා. හැබැයි අපි සටහනක් තියාගන්න එක එහෙම නැත්නම් නෝට් එකක් පොතක් ඇතුලේ දාගන්න එක කොයිතරම් වටිනවද කියලා තමයි මේ පොත ඇතුලේ එක පරිච්ඡේදයක දාලා තියෙන්නේ. ඉතින් මේ පරිච්ඡේදය කියවොත් ඔයාලට තේරෙයි නෝට් එකක් තියාගන්න එක තමයි අතරම වටිනම සහ ගුණාත්මකම දේ අපේ මොළයට. මොකද අපේ මොළය එතකොට තේරුම් ගන්නවා මේක වැදගත් වැඩක් කියලා. නමුත් අපි ෆෝන් එකේ නෝට් එකක් තියාගන්නකොට හැම වෙලාවෙම අපිට අමතක වෙනවා ඒක වැදගත් කියලා. ඒක වෙනුවෙන්ම කාලය වෙන් කරන්න. හැබැයි අපි අපේ ඇතුලේ මොකක් හරි ස්ටිකි නෝට්ස් මේ වගේ මම යූස් කරලා තියෙන ස්ටිකි නෝට්ස් යූස් කරනවා නම් ගොඩක්ම ලේසි ඔයාට ඔයාගේ වැඩ පහසු කරගන්න ගෙදරදී ඔයාගේ ඔෆිස් එකේ කාර්යාලයේදී. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ වෙනත් මොනවා හරි පොතක් පොකට් ජර්නල් එකක් තියාගන්න. මේ වගේ චූටි පොතක් වුණත් කමන්නේ ඊට වඩා පොඩි ප්‍රමාණික පොතක් වුණත් කමන්නේ ඔයාලට පුළුවන් ඔයාගව තියාගන්න මොනවා හරි අමතක වෙන දෙයක් ලියලා තියාගන්න ඕන කියලා හිතනවනේ. ඒ වගේම ඔයාලට පුළුවන් චූටි කොලෙක් හැලි පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාලා ඔෆිස් එකේ ඉන්නවනම් ඔයාලට පුළුවන් ඉවතලන කොලෙක් හරි කමන්නේ පොඩ්ඩක් අද දවසේ වැඩ ටික ලියලා ඔෆිස් එකෙන් එළියට එද්දි ඒක අයින් කරන්න පුළුවන්. මේ විදිහට අපිට පුළුවන් නම් අර සටහනක් දාගන්න තමන් පිළිබඳ තමන් කරන දේවල් පිළිබඳව ඇත්තටම අපිට අපි ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට හොඳින් අපේ වැඩ කටයුතු කළමනාකරණය කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම හිතනවා අද දවසේදී මම රිවිව් කරේ විශිෂ්ට පියවර කියන පොත. මේක ඇතුලෙන් ඔයාලට ලොකු දෙයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ලොකු පණිවිඩයක් ලොකු පාඩමක් මේක ඇතුලේ ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඇතුලේ තවත් කතා කරන්න මොනවා හරි දේවල් තියෙනවා නම් ඔයා කියවලා තියෙනම් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් ඔයා කියවලා තියෙන හොඳ පොත් ගැන කමෙන්ට් කරන්න. අපි ලස්සන පොත් ගැන හොඳ විදිහේ කතිකාවතක් ලංකාව ඇතුලේ හදන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහට තවත් ලස්සන වටින වීඩියෝ එකකින් ඔයාලව මුණ ගැහෙන්න ඉක්මනටම. ඉතින් එතකන් පරිස්සමින් ඉන්න සහ මේ වගේ වීඩියෝස් බලාපොරොත්තු වෙන්න අපේ YouTube channel එකෙන් ඉස්සරහට